සානකයි වයිෆු ට්‍රිප් එකක් යන්න හදන්නේ. මං කාලෙක කොහෙවත් ගියෙත් නෑනේ. ඒකයි යන්නේ. වන් ඩේ එකක් අද ගියා හිටාවා. මේ උඹේ සිලාබයක් ගමරුවා. සුපිරියට ඉඳ දිනවා. ආයමු. මස්ටර්ලක්ද? මේ මොකද මේ? මොකද අහන්නේ? මෙච්චර බෑග්? ඉතින් අනේ මගේ ඇඳුම් තියෙන්නේ. හදිස්සියක් වුණොත් හෙට එන්නනේ යන්නේ මේක වන් ඩේ ට්‍රිප් එක. මොකටද ඔච්චර ඇඳුම්? මගේ ඇඳුම් තියෙන්නේ මේකේ විතරයි. ඒකට අනිත් ඒවා? අර පොඩි එකේ අපේ බබාගේ ඇඳුම්. බබාගේ? බබා තාම හම්බුනේත් නෑනේ. හදිස්සියක් වුණොත් ඒකට අරකේ මොනවද? ඒකේ තියෙන්නේ මගේ රත්තරන් බඩු, පැන්න සහතික, ඉඩම් ඔප්පු ඒ වගේ ඒවා. පිස්සුද? පිස්සු දහන්නේ හොරෙක් පැන්න. අපිත් ගෙදර නෑ. හදිස්සියක් වුණොත් අර කළු එකේ මොනවද? ඒකේ අර තාප්පේ බඳින්න ගෙනල්ලා ඉතුරු වෙච්ච සිමෙන්ති කොට්ට භාගයක් දාගත්තා. ඈ? ඈක් තමයි. අල්ලපු ගෙදර ගෑණි දැක්කනම් ඕක ඉතුරු වෙයි. හදිස්සියකට ගන්න සිමෙන්ති ටිකක්වත් නැති වෙයි. ඒකට ඉටි බෑග් එකේ? ඊයේ ගෙනාපු ඇන්තූරියම් පැල ටිකානේ. ඇන්තූරියම් පැල? පෝච්චියක් ගත්තේ නැද්ද? පෝච්චියක් මොකටද? හදිස්සියක් වෙලා ගත්ත පැල ටික ඉඳන් ඕනවද? ඇත්තමයිනේ. මේ වාගේ සිලා බෑගේ ඉඩ තියෙනම් මෙන්න මේ පෝච්චියක් දාගන්නකො. ඈ? සිලා බෑගේ හොඳට ඉඩ තියෙන හින්දා හොඳයි. අනික හයිය. ට්‍රිප් යන්නද? බෑක් කරන ලෙවල් එකේ ට්‍රැවලර්ස් ලටද? ඉස්කෝලේ යන අයටද? බෑග් නම් සිලා තමයි. අනික මේකට අවුරුද්දක වොරන්ටි එකකුත් දෙනවනේ. වෙබ්සයිට් එකකුත් තියෙන නිසා ඔයාලට තෝරලා බලලා හොඳට කම්පෙයාර් කරලා ගන්න පුළුවන්. ගෙදරටම ඩිලිවර් කරනවා. සිලා. ඒ බබා මේකේ තව ඉඩ තියෙනවානේ. අර මුදුල්ලිය ගහලා ඉතුරු වෙච්ච අන කිලෝ එකක් දාගමුද? එන්න කිලෝ එකක්? ඉතින් කවදද කියනකො නංගි එනවා කිව්වේ? ලබන මාසේ එනවනේ. දැන් කී පාරක් කිව්වද? ඔයා සල්ලි එවුවනේ මට iPhone 17 Pro එකක් ගේන්න කියලා. Pro එකක්? ඔය අහුවානේ අරගෙන ඒවි. අයියෝ. අලුත්ම iPhone එකක් ගන්නව කියන එක ඉතින් ඕනම කොල්ලෙක්ගේ හීනයක් නේ. එකපාර මොකද මම මාව හම්බ වෙන්න ඕන කිව්වේ? නෑ බංසාන මගේ රටේ ඉන්න යාළුවෙක්ට මම සල්ලි දැම්ම එනකොට iPhone 17 Pro එකක් ගේන්න කියලා. මුදේ ෆෝන් ආන්සර් කරන්නේ නැන්ද හොයාගන්නත් නෑ බං. ඒ යකා බිසි ඇති බං ඔහොම කලබල වෙන්න බං පොඩ්ඩක් ඉවසපන්. ඔබ මගුලක් කතා කරනවා. යකෝ ගිය අවුරුද්දේත් ඔය විදිහටම ඔය යකා iPhone 16 ෆෝන් දෙකකට පොළු තියලා මගේ යාළුවෝ දෙන්නෙක්ගේ. මම පස්සේනේ දන්නේ. මේක අන්තිම මොහොතේ කියනවලු වීසා රිජෙක්ට් වුණා කියලා අන්තිමට ලංකාවට එන්නෙත් නෑලු. සල්ලිත් නෑ. අප්පට යකෝ එහෙනදින් බඩු තමයි. මස්ටර්ලක්ද? පිස්සෙක් නේ යකෝ උඹ. උඹට iPhone 17 එකක් ඕන කිව්වනම් අර කසුනුගේ නංගිට කියලා ගෙන්න ගන්න මගේ එකත් එක්කම. එයා ලබනවා සෙනවා යකෝ. තමන්ගේ උඹ විශ්වාස කරපන්. පිට මිනිස්සු කොහොම විශ්වාස කරනවද? උඹට පිස්සුද? හරිද මගේ මොකද්ද කියන් වෙන්න ඕන? මං උඹටගේ ෆොටෝ එකක් කියවන්න. පුළුවන් නම් මචං උඹේ Facebook page එකේ දාපන් පෝස්ට් එකක් මේක ලෝක හොරෙක් කියලා. ලංකාවේ කොල්ලෝ නිකන් අහුවෙනවා මේ වගේ හොරුන්ට. ඔව් ඔය වගේ උඹ මචං එක්ස්පෝස් කරනවා. ෆොටෝ එක දාපන් යන්න. ඊටපන් ඔකට හොඳ හැල්ලක් ගහලා මම දෙන්නම් ඇබරිලා මෙයන්. එව්වද? දැම්මා. කො ආවේ නෑනේ. iPhone new කියන්නේ උඹනේ? ඒ කසුනිගේ ෆෝන් එකක්. මේ ඔය සන්තුෂ්ව දන්නවද? මේ ෆොටෝ එකක් කිව්වේ? එයා යාව දන්නවද? මම ඔයාටවත් කිව්වේ නෑ. මේ නංගිගේ ඕසින්න බොයිෆ්‍රෙන්ඩ් අනේ. ඈ? හෙලෝ නංගි. අප්පා. ඒ මොකද? අයියෝ නෑ සල්ලි මොනව කරගන්න බැරිද අනේ? නංගිගේ එකපාරට වීසා රිජෙක්ට් වෙලාලු. මොකද දන්නේ? හැබැයි මම නම් දන්නවා මොකද කියලා. මල්ලි මොකද තමයි මොනවද බං උඹ මේ කරන ලැජ්ජ නැති වැඩ මොනවද උඹේ පාර TikTok කරන්න තියාගත්තද දැන් TikTok කරන එක කොහොමද ලැජ්ජ නැති වැඩක් වෙන්නේ උඹට ලැජ්ජ නැති උනාට යකෝ මට ලැජ්ජයි හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නේද පැත්ත කරලා පාඩු හිටපන් උගත්කම තියාගෙන හරි මුලින් කියන්නකෝ ඔයා මගේ TikTok දැකලා තියෙනවද එකක් දෙකක් දැකලා තියෙනවා නම් දන්න වෙතිනේ මං ඒවල කතා කරන්නේ වැදගත් දේවල්. ඊයේ දාපු වීඩියෝ එකේ තිබ්බේ පිටසක්වල ජීවීන් ගැන. පෙරේද දැම්මේ ක්වොන්ටම් ෆිසික්ස් ගැන. අනික මොකෝ මේ ලැජ්ජ වෙන්නේ මම මොකෝ රිදි බාගෙන දැන් නටනව නෙවෙයිනේ. වැදගත් දේවල් මම දාන්නේ. ඒ වුණාට නෙවෙයි. එහෙම තමයි මේ අද කාලේ මේ වගේ ටෙක්නොලොජිස් යූස් කරලා තමයි දැනුම් බෙදා ගන්න ඕන. දැන් තාත්තා දන්නවද උඹව කරනවා කියලා? මම දන්නේ නැහැ. හිටපන් මං තාත්තගේ අහන්න. ඒතකොට තාත්තා උඹට කියලා දෙයි වැදගත්කම ගැන හොඳේ. මොනවාද ලොකු පුතේ අර පොඩි පරයා කරන්නේ ඔබේ නම්බුව කනවා. ඔයනේ මට තේරෙනවා ඔබේ නම්බුව කනවා. තේරෙනවා යකෝ ඇයි උඹ ඔහොම අතපය බැඳගෙන ඉන්නේ එකක් ගහලා හරි ඔකව හදාගනි. පීර රත්ත පවුලෙන් නම්බුව. හරි. මට පොඩි වෙලාවක් දෙන්න ලොකු තාත්තා මං අද මේක කතා කරනවා. සුනිල් බාප්පේ අනේ සෝරි මමත් දැක්ක මමත් මේ ඊයේ දන්නේ. මේ මන්ද නම්බුව කනවා තාත්තේ. උඩට දෙන්න අන්ති දුස තාත්තේ මොකද මේ? ඔහොම ඉඳලා බෑ. වරින් පොඩි ඩාන්ස් එකක් දාන්න මම මේ TikTok එකක් කරනවා. යකෝ ඊයේ මන් දාපු ඩාන්ස් එකට ලක්ෂ 2ක් views. මම ෆලෝ කරලා තියෙන TikTok එකේ. මොකක්? අයියෝ TikTok එකේ සර්ච් කරපන් නෝටි පෙරේරා කියලා. මාව ඉන්නේ. කෙලින්ම ලයික් කරලා ෆලෝ කරලා හැම වීඩියෝ එකම රීපෝස්ට් කරන්න තෝරන. ඈ?
අනේ සොරි අයියේ මම දැක්කේ නෑ. උඩ බලන් දෙකෝ පාර යන්නේ. බලන්. සොරි අයියේ අත්තරද්දක් උනේ. සොරි අයියේ. මට යකෝ කරාටි ජූඩෝ කුන්ෆු ඕන එකක් පුළුවන්. තොට මොනවද පුළුවන්? ඒවනම් මට මුකුත් බෑ අයියේ. මම ගාව එක ඕන ආයුධයක් තියෙනවා. කැටි පොළු මුගුරු තුවක්කු බෝම්බ ඕන එකක් තියෙනවා. ඔබ ගාව කැට පොලයක්වත් තියෙනවද? මේ මොකෙන්ද යකෝ මේ? තොට යකෝ තෝරින් දෙයක් කරගන්න කිසිම දෙයක් නැද්ද? මට මෙතනම තෝ යකෝ කෑලි 10කට කපලා වල දාන්න පුළුවන්. තොට ඒ වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන්? උඹ යකෝ ගල් වලින්ද ගහන්න දන්නේ? Ela combina, não sou pesadelo.